අද අපි සංචාරයට කැමති ඔබව හැරගෙන යන්නේ ගාල්ලට. ඒ කියන්නේ ගාල්ල ලොකුම නගරයට. වර්ග සතපුම් 6.5ක් පමණ භූමි භාගයක් පුරා පැතිර ඇති ගාලු නගරය පුරාණයේ සිට වෙළඳ නගරයක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ගාලු වරාය පෙර දියුණු වරායක් මෙන්ම වෙළඳ මධ්‍යස්ථානයක්ද වුණා. ගාලු වරාය ඉන්දියන් සාගරය තුල ඇති පිහිටීම නිසාම සුවිශේෂී වරායක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සඳහන් දකුණු ආසියාවේ මහා වෙළඳ නගරය වන ටර්ෂිෂ් ගාල්ල විය හැකි බවයි. හිරු සඳ සහ තරු ලෙස හඳුන්වන ප්‍රාකාර 3ක් සහිත ඝන කළුගල් යොදාගෙන ඉදිකර ඇති වර්තමාන ගාලු කොටු පවුර 1663 දී ලන්දේසීන් විසින් තමයි ඉදිකරලා තියෙන්නේ. 1796 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකින් විසින් යටත් කරගත් පසුත් ගාලු කොටුව නොවෙනස්ව දිස්ත්‍රික් පරිපාලන මධ්‍යස්ථානයක් විදිහට භාවිතා කරලා තියෙනවා. ගාල්ලට ගියොත් ගාලු කොටුවට යන්න වල අමතක කරන්නේ නැහනේ. ගාලු කොටුවට ගියොත් එතන තියෙන ප්‍රදීපාගාරය බලන්නත් අමතක කරන්න එපා. 1886 දී ඉංග්‍රීසි ජාතිකයෝ තමයි මේ ප්‍රදීපාගාරය ඉදි කරලා තියෙන්නේ. කොහොම වුණත් මේක ලෝහෙන් තනා තිබුණු බවට තමයි සැලකෙන්නේ. හැබැයි 1936 දී ගින්නකින් මේක විනාශ වෙලා තියෙනවා. වර්තමානයේ ඔයාලට මේ දකින්න ලැබෙන ප්‍රදීපාගාරය ආපහු ඉදි කරලා තියෙන්නේ 1938 දී. පැරණි ප්‍රදීපාගාරය අසරින් තියෙන මාර්ගය අදටත් ප්‍රදීපාගාර වීදිය විදිහට තමයි හඳුන්වන්නේ. ගාල්ල කොටුවට කියපු ඔයා මේ ඔරලෝසු කනුව දැකලා තියෙනවද? මේ ඔරලෝසු කනුවටත් ඉතිහාසයක් තියෙනවා. ගාල්ල මහනගර සභාවේ ප්‍රථම සභිකයා වූ පීටර් ඩැනියල් අන්තෝනිස් මහත්තයා සිහි වෙන්න තමයි මේ ඔරලෝසු කනුව ඉදි කරලා තියෙන්නේ. මේක ඉදි කරා කියලා කියන්නේ 1883 දී. සංචාරය කරන්න කැමති කෙනෙක් නම් මේ වෙන විට ගාල්ලට ගිහින් ඇති. ගාල්ලට ගියපු නැති කට්ටියයි ගාල්ලේ ගියපු කට්ටියටයි පුංචි තොරතුරු ටිකක් තමයි අපි මේ ආපහු ඉදිරිපත් කරේ. ගාල්ල පැත්තේ ආයෙ ගියොත් අපි කියපු මේ තැන් ටිකත් ආපහු බලාගෙන එන්නකෝ. ඔයාලා යන්න කැමති තැනක් තියෙනවනම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝවේදී අපි ඒ තැන ගැන විස්තර ඔයාලට කියන්නම්. එහෙනම් අපේ channel එක subscribe කරන්න.